අයිබෝන් ඔයාලා හැමෝටම අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පාස් ඇප් එක සම්බන්ධයෙන්. ඔයාලා කොහොමද පාස් ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන එකට කයිප් වෙන්න කියන එක සම්බන්ධයෙන්. කලින් අපි දාපු වීඩියෝ එක කියන්නේ NPS වෙබ්සයිට් එකට ලොග් වෙලා ඔයාලා කොහොමද ඔයාලගේ කුක්මින් යොන්ගම් එක චෙක් කරගන්න කියන ඒ සම්බන්ධ වීඩියෝ එකේදී ඔයාලා අපෙන් අහලා තිබ්බා. ගොඩ දෙනෙක් අහලා තිබ්බා අපි ඒකෙදී පාවිච්චි කරපු ඒ පාස් ඉන්චොන්ස් එක මොකද්ද? ඒක කොහොමද ඔයාලත් හදාගන්න කියලා. මුලින්ම කිව්වොත් මොකක්ද මේ පාස් ඇප් එක කියලා. පාස් ඇප් එක අපිට හඳුන්වන්න පුළුවන් කොරියාවේ තියෙන ඔයාලගේ ඩිජිටල් ID එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා මොකක් හරි ඩිජිටල් විදිහට මූල්‍ය ගනුදෙනුවක් කරද්දී අපිට මේ පාස් ඇප් එක හරහා ඔයාව ඉන්චන් කරගෙන ඒ වැඩේ කරගන්නත් පුළුවන්. ඊට අමතරව මොකක් හරි කොරියාවේදී අපි ගොඩක් පාවිච්චි කරන හෝම් ටැක්ස් වෙබ්සයිට් එක. ඒ කියන්නේ අපිට සොදක් කමෙක් ජම්මන්ස් එක එහෙම ඩවුන්ලෝඩ් කරගන්න වෙද්දී අපිට උවමනා කරනවා මේ හෝම් ටැක්ස් වෙබ්සයිට් එකට ලොග් වෙන්න. ඒ වගේම අපි පහුගිය කාලේ අපි හරහා ගොඩ දෙනෙක් ෆැමිලි ටැක්ස් එකකට ටැක්ස් රිෆන්ඩ් එකකට අයදුම් කරා. එතනදිත් අපි ගොඩ දෙනෙක්ට කියලා තිබ්බා වොන්චොන්චින් සියොන් සුචන් කියලා ඩොකියුමන්ට් එකක් ලබා ගන්නයක් ගැන. ඒක ලබා ගද්දිත් ගොඩ දෙනෙක්ට මේ උවමනා වුණාම ඔය හෝම් ටැක්ස් වෙබ්සයිට් එකට ලොග් වෙන්න. ඒ වගේ ගොඩක් වෙබ්සයිට් වලට ලොග් වෙද්දී අපේ අනන්‍යතා සහතිකයක් විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ පාස් ඇප් එක. හරි. අපි දැන් බලමු කොහොමද මේ පාස් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. ඔයා පාවිච්චි කරන්න Android එකක් නම් Play Store එකට ගිහිල්ලා, Apple එකක් නම් App Store එකට ගිහිල්ලා සර්ච් කරන්න පාස් කියලා. එතකොට ඔයාට මේ විදිහට එනවා පාස් by SKT, පාස් by KT, පාස් by U+ කියලා. එතකොට ඔයා පාවිච්චි කරන මොබයිල් නෙට්වර්ක් එකත් එක්ක ඔයා පාවිච්චි කරන SKT නම් SKT එක ඩවුන්ලෝඩ් කරගන්න, KT නම් KT ඩවුන්ලෝඩ් කරගෙන U+ එක නම් පාවිච්චි කරන්නේ ඔයා U+ එක ඩවුන්ලෝඩ් කරගන්න. මම දැන් U+ එකක් අන්ද මම U+ එක ඩවුන්ලෝඩ් කරනවා. හරි. ඒක ඩවුන්ලෝඩ් වුණාට පස්සේ අපි ඒක ඕපන් කරගමු. එතකොට ඔයාට නොටිෆිකේෂන් වලට මේ ඔක්කොම allow දෙන්න. වගින් දෙන්න. allow දෙන්න. හරි. ඊට පස්සේ මෙතනදී ඔයා පොනින් ඉන්චන් කරන්න ඔයාගේ ID එකේ විදිහට සම්පූර්ණ නම දෙන්න. ඒ නම ඔයාගේ SIM එක රෙජිස්ටර් වෙලා තියෙන විදිහේ නම වෙන්න ඕන. ඊට අමතරව යටින් වාට චුමින් පොනෝ එක කියන්නේ ඔයාගේ ID කාඩ් එකේ මුල් ඉලක්කම් 6 දීලා පස්සේ මෙතන ඊළඟ ඉලක්කම් 7 පළවෙනි ඉලක්කම දෙන්න පුළුවන්. ඊට අමතරව යටින් ඔයාගේ ෆෝන් නම්බර් එක මෙතන දෙන්න. හරි. ඔයාගේ විස්තර ටික පුරවල ඉවර වෙලා තාම් කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාට එනවා මෙතනින් තුන්ගි කරන්න. ඒ කියන්නේ මේ ගොල්ලොන්ගේ ඇග්‍රීමන්ට් වලට ටික් එකක් දාන්න. මේක ටික් එකක් දැම්මම ඇති. හරි. ඊට පස්සේ ඔසම් නිදා කියලා ඔයාට මැසේජ් එක එන එක හොගින් කරන්න. ඊට පස්සේ ඔයාට මැසේජ් එකක් එනවා. මේ මැසේජ් එක තමයි මෙතනින් ටයිප් කරන්න ඕනේ. ඒක මගේ මෙතෙන්ට අවිල්ලා තියෙන ඔටෝ. හොගින් කරන්න. හරි. සංගෝන් හයසම් නිදා කියලා අපිට මැසේජ් එක ආවා. ඒ කියන්නේ එතනින් පස්සේ ඔයාගේ පිමිල් පොනෝ එකක් මෙතනින් අපි හදාගන්න ඕන. මේක මේ ඉලක්කම් 6ක පිමිල් පොනෝ එකක්. ඒක තමයි ඔයා ගොඩක් දුරට ඉන්චන්ස් ඇප් පාවිච්චි කරද්දි හැමතිස්සෙම මේ පිමිල් පොනෝ එක ගහන්න එනවා. ඒ හන්ද එක හැමතිස්සෙම අමතක වෙන්නේ නැති ඔයාට මතක තියෙන ඉලක්කම් 6ක නම්බර් එකක් විදිහට ඒක ටයිප් කරගන්න. දැන් මම මගේ එක ටයිප් කරලා දානවා. ඒ ඉලක්කම් 6ම ආපහු දෙන්න. හරි. ඊට පස්සේ ඔයාගේ ෆෝන් එක Apple එකක් නම් ගොඩක් දුරට Face ID එකට මේ කයිප් වෙන අවස්ථාවක් එනවා. ඒ වගේම ඔයාගේ Android එකක් නම් ඒ කියන්නේ Face ID එක නැත්තම් මේ වෙලාවේදී ඔයාට එන්නේ fingerprint එක දෙන්න. allow දෙන්න. හරි. දැන් මගේ Face ID එක යාළුවා track කරගත්තා. වගින් කරාම හරි. හරි. දැන් අපි පාස් ඇප් එකට ලොග් වෙලා ඉවරයි. ඒ වුණාට අපි මේකේ පාස් ඉන්චන්ස් එක දැන් හදා ගන්න ඕන. ඉන්චන්ස් එක හදා ගන්න පුළුවන්. ඔයාලට මෙතන ප්ලස් කියලා ඉන්චන්ස් කියලා මෙතන එකක් තියෙනවා. ඒක පේනවා. එතකොට ඒක අපි ක්ලික් කරමු. ඒ ක්ලික් කරාට පස්සේ ආපහු මෙතන ප්ලස් ලකුණ තියෙනවා. පාස් ඉන්චන්ස් පල්ගප් කියලා එකක්. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන පොලින් ඉන්චන් කරන්න අපේ නම, ෆෝන් නම්බර් එක ඒ ටික එහෙම තියෙනවා. එතකොට අපි මෙතන ඉන්චන් පොනෝ පල්සෙන් කියන ක්ලික් කරන්න. එතකොට ඔයාට නම්බර් එකක් ඇවිල්ලා තියෙයි ඉලක්කම් 6ක. ඒක ඔයාට මෙතෙන්ට ආවේ නැති වුණොත් ඒක හොයලා මෙතන ටයිප් කරන්න. එහෙම නැත්නම් මෙතන වගේ මේ Apple එකක් නම් තියෙන ඔටෝ මෙතෙන්ට ඒ නම්බර් එක එනවා. ඒ නම්බර් එක අරගෙන තාම් දෙන්න. හරි. ඊට පස්සේ මෙතනදී ඔයාගේ බැංක් account එක link කරන්න එනවා.
පාස් ඉන්ජන්ස් එක හදද්දී. එතකොට ඔයා මොකක් හරි පාවිච්චි කරන බැංකුවක් තියෙනවා නම් ඒ බැංකුව සිලෙක්ට් කරලා එතන යට තිබ්බ තැනින් ඒ බැංකුවේ account number එක ගහන්න තියෙන්නේ. මම පාවිච්චි කරන්නේ NH NH non opening කියලා තියෙනවා. ඊට පස්සේ මෙතන මගේ බැංක් account number එක ගහලා ඉන්ජන් හගේ දෙන්න තියෙන්නේ. හරි ඔයා ඊට පස්සේ ඔයාගේ බැංක් එක දීලා account number එක දීලා එතනින් ආවට පස්සේ ඔයාගේ ඒ දීපු බැංක් account එකට won එකක මුදලක් තැන්පත් වෙනවා. ඒ මුදල තැන්පත් වෙද්දී ඔයාට ඉලක්කම් 3ක නම්බර් එක කෝඩ් එකකුත් එතන වැටෙනවා. එතකොට online banking තියෙනවා නම් එතෙන්ට ගිහිල්ලා check කරන්න. එතන ඉලක්කම් 3ක නම්බර් එකක් ඇති. ඒ ඉලක්කම් 3 නම්බර් එක මෙතන ගහලා ඉවර වෙලා කේචා ඉන්චන් වන්ඩර් කියන එක ක්ලික් කරන්න. හරි ඊට පස්සේ අපි කලින් යූස් කරපු පිමිල් පොනෝ එක මෙතන ආපහු ගහන්න. හරි පාස් ඉන්චන්සෝ පල්ගප් වන්ඩර් කියලා එනවා. ඒ කියන්නේ ඔයාගේ ඉන්චන්ස් එක හරියට මේ පල්ගප් වෙලා තියෙනවා. ඉන්චන්සෝ පොකි කියන ක්ලික් කරන් පස්සේ ඔයාට ඒවා මේ හදාගත්ත ඉන්චන්ස් එක මෙතනින් බලා ගන්න පුළුවන්. එතකොට අපි කලින් සැරේ පාවිච්චි කරා වගේ NHS වෙබ්සයිට් එකට ලොග් වෙලා ලොග් වෙද්දී අපි පාස් ඉන්චන්ස් එක ඒ විදිහට එතනින් පාස් ඉන්චන්ස් එකේ විස්තර දුන්නාන් පස්සේ මේ ඇප් එකට ලොග් වුණාට පස්සේ මේ ඉන්චන්ස් එකට ගියාට පස්සේ එතන මොකක් හරි අපි එතනදි පාවිච්චි කරපු ඉන්චන්ස් එක මෙතන පෙන්නනවා. එතකොට අපි කරන්න ඕනේ ඒක ක්ලික් කරලා ඒ විස්තර අපි මේ කලින් කරපු වීඩියෝ එකේ තියෙනවා. ක්ලික් කරලා එතන ඉන්චන්ස් එක දීලා ඒ අදාළ පිමිල් පොනෝ එක ගැහුවම පස්සේ ඔයාට ලොග් වෙන්න අවශ්‍ය කරන වෙබ්සයිට් එකට ලොග් වෙන්න පුළුවන්. ඊට අමතරව මේකෙන් තියෙන ප්‍රයෝජන කියලා බැලුවොත් අපි මීට කලනුත් අපෙන් ගොඩ දෙනෙක් අහලා තිබ්බ කොහොමද සින්යොන් චොම්සු ඔයාලගේ චෙක් කරගන්න කියලා. එතකොට මේ පල්ලෙහා ගියන් පස්සේ ඔයාලට පේනවා සින්යොන් චින්දන් කියලා තව එකක් තියෙනවා. ඒක ක්ලික් කරාට පස්සේ අපේ කොච්චරක් සින්යොන් චොම්සු තියෙනවද කියලා චෙක් කරගන්න පුළුවන්. පේනවා මෙතන 919ක් පෙන්වනවා. ඒ කියන්නේ මගේ චොම්සු 919ක් තියෙනවා. මේක 1/10ත් අතර ප්‍රමාණයක්. ඔයාලටත් ඔයාලගේ සින්නම් චොම්සු මේ හරහා චෙක් කරගන්න පුළුවන්. හරි ඔයාලා දැන් දැක්කා කොහොමද පාස් ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඒක රෙජිස්ටර් කරගන්න කියලා සහ පාස් ඇප් එකේ ඉන්චුන්ස් එක කොහොමද පල්ගප් කරගන්න කියලා. ඉතින් මේ ක්‍රියාවලියේදී සමහරක් විට ඔයාලට දැන් කිහිපයක ප්‍රශ්න එන්න ඉඩ තියෙනවා. මොකද මුලින් අපි ඔයාගේ සම්පූර්ණ ID එක විදිහට සම්පූර්ණ නම දීලා ෆෝන් එකට නම්බර් එකක් ගෙන්න ගන්නවා. එතනදී ඔයාගේ SIM එක ඔයාගේ ID එකේ නමට තියෙන්න ඕන. එතනදී සමහරක් විට ඔයාගේ ෆෝන් එකට මැසේජ් එක කියන්නේ කෝඩ් එක ආවෙ නැතොත් ඒ වගේ ප්‍රශ්න වෙන්න ඉඩ තියෙනවා. ඊට අමතරව ක්‍රියාවලිය අන්තිමේදී අපි ඉන්චන්ස් එක පල්ගප් කරද්දී අපි අපේ බැංක් account එක ඔතන බැංක් account එකේ විස්තර දීලා බැංක් account එකට ඕන් එකක් වැටිලා එතනදී එන ඉලක්කම් තුනක කෝඩ් එක අපි මෙතනදී ඉන්චන්ස් එක හදද්දී දෙන්න ඕන. එතකොට එතනදී යම් කිසි ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවා. මොකද ඔයාලට ඔන්ලයින් බැංකින් වගේ දේවල් නැත්තම්. එතකොට ඒ වගේ ප්‍රශ්න ඇති වෙච්ච තැනකදී අපිට පොඩ්ඩක් කතා කරන්න අපි පුළුවන් ආකාරයට ඔයාලට සහයක් දෙන්නම්. මීට අමතරව කොරියා ඇවිද ජීවත් වෙද්දී ඔයාලට ඇප් සම්බන්ධයෙන් ඒ වගේ ප්‍රශ්න එන්න ඉඩ තියෙනවා. ඒ වගේ වෙලාවල් වලදී ඔයාලට දැනගන්න ඕන කාරණාවන් මොනවාද කියලා මෙතන යටින් කමෙන්ට් කරන්න. අපි ඒ වගේ දේවල් සම්බන්ධයෙන් වීඩියෝ ඉදිරියටත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතනවා නම් තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. අපි අදට මේ වීඩියෝ එක නතර කරනවා. ඔයාලට බොහොම ස්තුතියි.